අයියෝ මොකද ඔයා මීයෙක් වගේ හැමතැනම දඟලන්නේ? අනේ මම මේ මීයෙක් වගේ දඟලලා නෙමෙයි. මගේ බඩ ඇතුලේ ඉන්න මීයෝ තමයි දැන් දඟලන්නේ. කිරි අරගෙන එන්න ගිය ක්‍රිෂ්ණ තාම ආවේ නැත්තේ ඇයි? කිරි කන්න එන්න, කිරි කන්න එන්න. මේවා රසම රස කිරි. කිරි. උදුම සූදාක්නේ තියෙන්නේ. අපිට මේවා දෙන්න පුළුවන්ද? ගන්න ළමයෝ. ඔයත් කනවද? ක්‍රිෂ්ණට දෙන්න නැතුව මේ සුදාම කවදාවත් කිරි කන්නේ නෑ. හොඳයි. එහෙනම් ඔයා කන්න එපා. කමක් නෑ. ඔය ළමයි ටික කනවනේ. රසයිනේ. මේ කිරි නම් රදලගෙන කිරි වලට වඩා හරිම රසයි. පුදුම රසක්නේ තියෙන්නේ. අපේ කිරි වලටත් වඩා රසයි කියලා නේද කිව්වේ? මාමි තව ටිකක් දෙන්නකෝ. මුලින්ම මේ කාපු ඒවට ගෙවන්නකෝ. ඊට පස්සේ ඔයාලට ඇති තරම් කන්න පුළුවන්. ඒ වුණාට මාමේ ඔයාගේ කිරි වලට ගෙවන්න අපේ අතේ සල්ලි කීයක්වත් නැහනේ. ඔයාලට නොමිලේම කිරි කන්න ඕනේ නම් අමෘතවනයට යන්න. එතන ලොකු කිරි ගංගාවක් ගලනවා. මුළු දවස පුරාවටම එතන කිරි ගඟ ගලා බහිනවා. ඔයාලට එහෙට ගියා නම් ඇති වෙන්න කිරි ගන්න පුළුවන් ළමයිනේ. යාළුවනේ තවත් මොකටද බලන් ඉන්නේ? අපි ගිහින් කිරි ගඟ හොයාගමු. ක්‍රිෂ්ණ නැතුව මේ සුදාම කවදාවත් කිරි කන්න යන්නේ නෑ. එහෙනම් ක්‍රිෂ්ණවත් එක්කගෙන එන්න. යමු විශාකා. අපිත් ගිහලා බලමු. යමු. සුදාම මොකද තනියෙන්? අනිත් කට්ටිය කොහෙද ගියේ? එයාලා ඇතෙන්නේ කිරි කන්න අමෘත වනයේ කිරි ගඟ හොයාගෙන ගියා. මොකක් කිරි ගඟක් කිව්වා? එහෙම දැනගෙන මම මගේ ජීවිත කාලෙටම අහලා නෑනේ. ඉන්න නෙවෙයි. ගිහින් කාලා බලන්න යන්න. ඔයාලගේ යාළුවෝ ගියා. ඔයාලත් යන්න. මේ කිරිවල නම් මොකක් හරි අමුත්තක් තියෙනවා. මේ තියෙන්නේ කිරි නෙමෙයි මොකක් හරි විෂ වර්ගයක්. හරියටම හරි ළමයෝ. දැන් පුළුවන් නම් ගිහිල්ලා ඔයාලගේ යාළුවෝ ටික බේරගන්න බලන්නකෝ. ඔයාලා මොන දේ කරන්න හැදුවත් එයාලා මහා විස අසුරයාගේ නහයට ඇතුල් වෙන්නයි හදන්නේ. විසාසුරයා? ඔව් මේ මම තමයි. දැන් ඔයාලගේ යාළුවන්ව බේරගන්න මේ ලෝකේ කාටවත් බැරි වෙයි. මේ චාරුගේ මායාවෙන් කාටවත් ගැලවෙන්න බෑ. යමු සුදාමා. සුදි එන්න. බලන්නකෝ මේ කිරි හරිම රසයි. ඔව් ඒක ඇත්ත. මේව නම් ඇත්තටම හරිම රසයි. යාළුවනේ ඉක්මනට ගොඩට එන්න. එපා. අයියේ රාධා සෙනු. ඇත්තටම අපේ යාළුවෝ ටික දැන් කොහෙටද යන්නේ නැත්තේ? යමු ගිහින්ම බලමු. ඒත් මතක තියාගන්න බැරි වෙලාවත් මේ කිරි නම් කන්න හදන්න එපා. යාළුවනේ ඔහොම ඉන්න. මේ කිරි විස ඒවා. රාධා මේවා කන්න එපා. රාධා අනේ යාළුවේ ඔව කන්න එපා. අයියේ ඔහොම ඉන්න. දැන් ඔයාලට මොකුත්ම කරන්න දෙයක් නෑ. ඔයාලගේ යාළුවෝ ටික තව ටිකකින් කිරි වලට හැරෙනවාමයි. ඒක නවත්තන්න කාටවත් බෑ. දැන් ඔයාලා හැමෝම කිරි වෙනවා. ඒක වෙනවමයි.
හරි අපි ඒකට බලාගමු නරක විසාසුරයෝ. එතකොට ඔයයි ඒ කපටි ළමයා අපේ කංස් රජතුමාට වදයක් කළා ඉන්නේ. ඒ ඔයා නේද? සුදාමා මේ අසුරයව පරාද කරන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. මං අමරණීයයි. කාටවත් බෑ බව විනාශ කරන්න. අයියෝ මගේ කුළුණ. ඔයා මොනවද මේ කළේ? ඒක වැදුනේ කුළුණටනේ. ඒකට මෙයා මෙච්චර වද වෙන්නේ මොකද? කුළුණේ මුට්ටියක් ආවා. මොකද්ද ක්‍රිෂ්ණේ මායාව? අන්න අර තියෙන මායා මුට්ටියෙන්ම අපිට ඒකේ රහස දැනගන්න පුළුවන් වෙයි. සුදාමා ඉපා! විස අසුරයා! ක්‍රිස්නා මුට්ටි එළියට ගත්තා. ඒ වුණාට ක්‍රිස්නා ඔයා එතෙන් ලං වෙන්නේ කොහමද? ඔයාගේ යාළුවෙක් එතන හිර වෙලා කතා කරන්න යාලට. කතා කරන්න යාලට. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි 11යි කපටි ළමයා. අනේ මගේ කකුල්. ඇයි කකුල් හොරවා ගන්න බැරි? දැන් බලා ගන්න පුළුවන් වෙනදී. විස අසුරයෝ මං ඔයාට හොඳ පාඩමක් උගන්වන්නම්. මේක වෙන්න බෑ. මට දැන් තමයි තේරෙන්නේ ඔයා මේක ආරක්ෂා කරේ ඇයි කියලා. මම මේකෙන් ඔයාගේ සෙල්ලම ඉවරයක් කරලා දාන්නම්කෝ. කිරණන් මං ඕන තරම්
කාලා තියෙනවනේ. අද වෙනසකටත් එක්ක කිරි මිශ්‍ර කරන වැඩේ කරන්න. ඕක නවත්තන්න. එපා ඕක නවත්තන්න. විස කිරි අසුරයෝ. ඔයත් එක්කම මේ විස පිරුණු නගරය සදාටම විනාශ වෙලා යාවි. කොහොමද කැලේ ඇවිදින්නනේ ආවේ? දැන් බඩගිනිත් ඇතිනේ. ඉක්මනට ගිහිල්ලා කිරි කමු. අනේ මන් දන්නේ. මට කවදාවත් නැතුව කිරි කන්න බෑ හිතෙනවානේ. ඔව් මට